අන්තියේ පළවෙනියා උනෙත් සමන් කුමාර මොනිටර් කම දරුවෙත් අපේ සමන් කුමාර මේ ඔබන් අර වැලහින්නක් වගේ උඹගේ පස්සෙන් ඇවිල්ලා මේ උඹට ටෝක් කරපු කෑල්ලද කවුද වන් දන්න කොහෙට හරි වෙලා ඇති. අඩෝ මන් නම් හිතන්නේ උඹට සිරාම ලව් කරපු කෑල්ලම. මං හිතන්නේ ඒ තමයි මේ උඹට ඇත්තටම ආදරය කරපු කෙනා. ඉතින් මේ උඹට ආදරය කරන කෙනා දිහා තව එකපාරක් හැරිලා බලපන්. ඒ වගේම මේ උඹ කොච්චර බැන්නත් උඹව දාලා යන්නේ නැහැ නේද? හොඳට බලපන්කෝ. මේ උඹ මොන අඩුපාඩුව කරත් ඒ අඩුපාඩු ඔක්කොම දරාගෙන ඉන්නවා. මේ උඹෙන් එයාව වෙන ආදරයක් ලැබුණේ නැතත් ආදරේ කිය මේ උඹෙන්ම පස්සෙන් එනවා නේද? ඉතින් මං හිතන්නේ ඒ තමයි මේ උඹට ඇත්තටම ආදරය කරපු කෙනා. මේ උඹ කොච්චර එපා කිව්වත් මං නම් හිතන්නේ උඹව දාලා නොයන එකම කෙනත් එයා තමයි. ඒත් එක්කම පොඩ්ඩක් හිතපන්කෝ. උඹෙන් මොනවාද එයාට ලැබුණේ? කිසිම දෙයක් ලැබුණේ නැහැ නේද? ඒ වගේම මේ එයා කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ නේද? අවසර එකම එකපාරක් ආදරය කියන වචනය කරන්න ඕනම දෙයක් කරනවා නේද? මං නම් හිතන්නේ ඒ තමයි බං උඹට මේ ඇත්තටම ආදරය කරන කෙනා. උඹව දකින්න නැතුව දවස් ගණන් ඉන්න එක උඹේ කටහඬ ඇහෙන්නේ නැති වෙනකොට මෙයාට කොච්චර දුකක්ද කියලා උඹ නිකමට හරි හිතුවද? උඹට එයා ගැන ගානක්වත් නැත්තේ මං හිතන විදිහට උඹ දන්නව නිසා ඒ මිනිස්සයා උඹත් එක්කම ඉන්නවා කියලා. බැරි වෙලා හරි එයා දවසක නැති වුණොත් උඹ හිතනවද එයාට වඩා ආදරය කරන කෙනෙක් උඹට හම්බෙයි කියලා? මං හිතන්නේ කවදාවත්ම නෑ බං. මේ කිසිම දෙයක් බලාපොරොත්තුෙන් ආදරය කරන උන් වගේ නෙමෙයි. මේ උඹෙන් සැනසීමක්වත් බලාපොරොත්තු නොවි උඹටම ආදරය කරනවා නම් මං හිතන්නේ ඒ තමයි උඹට ඇත්තටම ආදරය කරන කෙනා. ඉතින් මේ මං නම් හිතන්නේ එච්චර විඳවගෙනත් එයා තාම මේ ඔයාගෙත් එක්ක ඉන්නේ උඹට තියෙන ආදරය නිසා මිසක් මෝඩකමක් නිසා නෙමෙයි බං. අනේ බේ බයිලා. අඩේ උඹලට අවංක ආදරේ මග ඇරෙන්නකම් උඹලා ඔහොම තමයි හැසිරෙන්නේ බං.